ගලු විදුහල්පතිතුමාටත් අප පන්ති භාර ගුරු මෑණියන්ටත් සදෙස් සොයුරාටත් මා ආරාධනා කරනවා. අදක්ම කාලගුණේ වෙනස ඩෙංගු යතිය තවදුරටත් දෙවන පාසල් වාරන මාඩුව මේ සතිය. පාසලේ ශිෂ්‍යත්ව විභාග අගෝස්තු 9 වන දින පුවත් සවිස්තරය සඳහා චැනල් සොයුරාට ආරාධනා කරනවා. සභාවෙන් අවසරයි. මා මෙතනට පැමිණියේ කවි පන්තියක් ඉදිරිපත් කිරීමටයි. පාන්දරින් අවදිවන් දත්මද මුව සෝදගන් නිසි ලෙස ඇඳුමක් අඳින්න මට දැන් පුළුවන්. ඇඳුම් මෙතනට පැමිණියේ දෙබසක් ඉදිරිපත් කිරීමටයි. කසන ඉක්මනින්ම බේටෙන් මොනවද කෑවේ කියන්න එළවලුයි බතුයි කෑවේ අල්නාශක කෘමිනාශක එළවලු වල කියන්න ශබීලා කපුර නපසන්න අති මතින් ගන්නේ එළවලුද රස විසකි ඉලාසහරිත කියන ඉඩ කඩේ හැටියට වවා ගන්න එළවලු ටික. ආයේ නම් මේ වැරද්ද කරන්නේ නෑ මින්ම. අපි මෙතනට පැමිණියේ දෙවන නාට්‍යයක් ඉදිරිපත් කිරීමටයි. ළමයිනේ අද අපි කැලේ ඉස්කෝලේ බලන්න යනවා. ඔයාලා කැමතිද යන්න? එහෙනම් අපි යමු. අන්න ඇත කැලේ ඉස්කෝලේ පේන. ඔයාලට පේනවද? එහෙනම් අපි යමු. අන්න අතන කැලේ ඉස්කෝලේ විදුහල්පති කාර්යාලය තියෙනවා. ඒකට දෙමළෙන් කියන්නේ මොකද්ද ළමයි? හරි හොඳයි. අපි තව ටික දුරක් යමු. අන්න එහා පැත්තේ වැසිකිළිය තියෙනවා. වැසිකිළියට දෙමළෙන් කියන්නේ මොකද්ද ළමයි? හරි හොඳයි. අපි තව ටික දුරක් යමු. අන්න අතන පුස්තකාලය තියෙනවා. පුස්තකාලයට දෙමළෙන් කියන්නේ මොකද්ද ළමයි? හරි හොඳයි. අපි තව ටික දුරක් ඉදිරිපත් කිරීමටයි. මොනවද මුත්තේ මොකද කරන්නේ? මොකටද ඔබ ඔය බිම හරන්නේ? ළමයෝ නොපෙනේ නොසිතම් අඹ ඇටයක් සිටුවන්නට හාර. දුකසේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක් වත්හන්න ලැබේවි. මම ළමයෝ මින් අඹයක් නොපතම් යුතුයකම පමණයි ඉටු කොට තබන්නේ. තමන්ට නොලැබෙන දෙයකින් ලෝකෙට කරන්න හැකිද? නොමතේරේ මට. ළමයෝ ඔබේ ඔය අදහස ඇදුනොත් ඔබටම වෙයි දොස. පෙර උන් අය සිට වූ අඹ ගස්ල ඵලයෙන් අපි කවුරුත් ලබනෙමු ඵල. අපෙන් පසුව අයටත් එමු.
ප්‍රයෝජනයක් ගන්න පුළුවන් හින්දා තමයි මම මේක අඹ ඇටේ හිටවන්නේ කියලා නේද?